මාලික පරණ මොන හරි සීන් තියෙනවා නම් එහෙම. එහෙම වෙලා තියෙද අහද එහෙම වෙනවා කියලා. එහෙම ඇත්තට සිද්ධියක් නෑ. එහෙම වෙන්න පුළුවන්ද? මං කියන පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. එයාගේ මෙන්න මේ කේශනාලික ඇතුළේ පීඩනය වැඩි වෙනවා. හයි හීල්ස් දානවා නම්. හීල්ස් දානවා නම් මසල් පම්ප් එක වැඩ කරන්නේ නැත. දැන් මේ හાર્ට් එකේ ඉඳලා ධමනිය ඔස්සේ රුධිරය එන්නේ. දැන් ඔන්න මෙහෙම ධමනියක් ඔස්සේ මෙහෙම එනවා රුධිරය. පහළට එනවා. ඒතර මේ ධමනිය ඔස්සේ පහළට එන්න හાર્ට් එකෙන් ප්‍රෙෂර් එක දෙනවා. ඊගැටලුවක් නෑනේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ මේ තැන්වලදී ඔන්න තන මේවයින් කේශනාලිකා හදා ගන්නවනේ මෙහෙම. කේශනාලිකා හදා ගන්නතර පස්සේදී ඔය කේශනාලිකා වලින් ඉවත් වෙන රුධිරය ටික ආපහු මෙතන කේශනාලිකා නම් ශිරාව ඔස්සේ යන්න එපයි හાર્ට් එකට. නේද? ශිරාව ඔස්සේ හાર્ට් එකට යන්න ඕන. මෙහෙම. නේ? අන්න එහෙම ශිරාව ඔස්සේ හાર્ට් එකට යන්න ප්‍රෙෂර් එකක් තියෙන වෙලාව ගුරුත්වයට විරුද්ධව පහළින් උඩට එන්න ඕනේ මේක. තේරුණාද? දැන් පහළට යනවා නම් හાર્ට් එකේ ප්‍රෙෂර් එක දෙනවා. උඩට එන්න. හරිද? මම ඔයාලට කියලා දෙනවා මේ කතාව මේ කලින් කතා කරා. අර අපේ දේහේ ප්‍රධාන හાર્ට් එක මෙතන තියෙනකොට තව පෙරිෆෙරල් හાર્ට් ඒවා, පෙරිෆෙරල් පම්ප් ඒවා දෙකක් තියෙනවා. පර්යන්ත පම්ප දෙකක් තියෙනවා. ඒ කොහෙද? අපි අර කකුලේ මෙන්න මේ කෙන්ඩ පේශියේ. නේද මම කියව දෙන කලින්. ඔව්. මේ කෙන්ඩ පේශිය තමයි ක්‍රියා කරන්නේ පර්යන්ත පම්පේ විදියට. ඒක ලොකු මසල් බල්ක් එකක් තියෙනවා මෙන්න මෙතන තියෙන්නේ. හරිද? මේ මසල් බල්ක් එක වැඩ කරන්නේ මේ සංකෝචන විස්තරණ වෙන්නේ අපේ වල්ලු කර මෙහෙම සංකෝචන විස්තරණ කරනකොට. මෙහෙම කරනකොට. තේරුණාද? පොඩක් කරලා බලන්න වල්ලු කර මෙහෙම වැඩ කරනකොට මේ මසල් බල්ක් එක සංකෝචන විස්තරණ වෙනවා. තේරුණාද? ඒක මේකනේ මෙතන පිටිපස්සෙන් තියෙන්නේ. තේරුණාද? දැන් මේ මසල් බල්ක් එක මෙන්න මේ වගේ දන්නකො මේ වගේ මසල් තියෙනවා. අපි කියන්නේ කෙන්ඩ පේශිය වලින් කෙන්ඩ කාෆ් මසල් එක කියලා කියන්නේ. දැන් මේ මසල් එක ඔහොම තියෙනවනේ. මේ මසල් එක විස්තරණ දැන් තියෙන්නේ. හරිද? දැන් මේක අතරින් තමයි අර ශිරා මෙහෙම යන්නේ. තේරුණාද? ශිරා මෙහෙම ඔකට යනවා. මේ ශිරාවල කපාටක් තියෙනවා. කපාට වලින් රුධිරය එක පැත්තකට යන එක පාලනය කරනවා. එක පැත්තට යන්න දෙන්නේ. දැන් මේ මසල් එක සංකෝචනය වෙනකොට මොකද්ද වෙන්නේ? මේක මෙහෙම වෙනවනේ. ඒතර මේක මෙහෙම මේ මසල් එකේ මේ ධමනිය මත පීඩනයක් ඇති වෙනවනේ. සංකෝචනය වෙද්දි. ආන්න එතකොට රුධිර ටික උඩට පම්ප් වෙනවා. පැහැදිලි නේද? මේ මසල් එක සංකෝචනය වෙද්දී උඩට පම්ප් වුණා ආයෙ රිලැක්ස් වුණා. රුධිරය පිරුණා ආයෙ සංකෝචන වුණා ආයෙ උඩට ගියා. අපි ඇවිදිනකොට ඔය වැඩ දිගටම වෙනවා. තේරෙනවද? ඔන්න ඔය හේතුව නිසා තමයි ඔයාලා දන්නවා මේක. ඔයාලට හිතන්නකෝ පැය භාගයක් එක දිගට මෙන්න මෙහෙම හිටින්න කිව්වොත් ඉන්න පුළුවන්ද? ඉන්න බෑ අමාරුයි. ඇයි ඒ? අර මසල් පම්ප් එක වැඩ කරන්නේ නැහැ. තේරුණාද? ඉන්න අමාරුයි. හැබැයි පැය භාගයක් නෙවෙයි. පැය දෙකක් තුනක් වුණත් ඇවිදින්න වුණොත් ඒක ඇත්තට අමාරුවක් නැහැ. ඒතර ගාන සර්කියුලේෂන් එක වෙනවා. මොකද මසල් පම්ප් එකේ හොඳට සර්කියුලේෂන් එක වැඩ වෙන නිසා. තේරුණාද කතාව? අර ඔයාලා ඉස්කෝලේ රැස්වීමේදී ළමයි කලන් දාලා වැටෙනව නේද? මගේ ඇත්තට වැටෙනුන් ඉන්නවනේ. ඒකට මේක හේතුවක් වෙන්න පුළුවන්ද? මෙහෙම ඉස්සර ඉස්කෝලේ සිරිමත් ළමයි ගානට අර කතාව අහගෙන මෙහෙම හිටියොත් එහෙම වෙන්න පුළුවන්. උඹලා එහෙම ඉන්නේ නැහැ නේ අර රාගිනක කකුලෙන් කරලා අයින්නවා පස් හාරනෝ පොළවේ. ඒක කරාද මස් පම්ප් එක වැඩ කරනවා. ඒක අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් හිටගෙන නෙවෙයි වාඩිලා හිටියත් අපිට සමහරවල් කකුල් කැක්කුමක් එහෙම දුර ගමන ගියාට පස්සේදී ඉදිමුමක් කැක්කුමක් එන්න හේතුව ඕක තමයි. තේරෙනවද? මේ ආපු තරලේ අර මසල් පම්ප් එක වැඩ කරන්නේ නැත්තම් උඩට එන්නේ නැහැ. තේරෙනවද? මේ ගියපු රුධිරය ටික ශිරාවස්සේ උඩට එන්න නම් අනිවාර්යයෙන් මේ මසල් පම්ප් එක වැඩ කරන්නම ඕන. දැන් උනේ එතකොට එහෙම මසල් පම්ප් එක වැඩ කරන්නේ නැත්තම් කෙනෙක් ගොඩක් වෙලා හිටගෙන ඉන්නවනම් මොකද වෙන්නේ? එයාගේ මෙන්න මේ කේශනාලික ඇතුළේ පීඩනය වැඩි වෙනවා. තේරෙනවද? වැඩි වෙලා මේ රුධිර සල්ලි ලීක් වෙන්නේ නැහැ. රුධිර ප්ලාස්මය ලීක් වෙනවා එළියට. තේරෙනවද? එහෙනම් ගොඩාක් ලීක් වුණොත් කකුල ඉදි වෙන්නත් පුළුවන්. තේරෙනවද? එතකොට අන්නේ ලීක් වෙච්ච තරලි ටික ආයසරයක් මේ කේශනාලිකාව වලින් ගන්නෙ නැහැ. අන්නේ තරලි ටික දුව ගන්න කවුද?
වසා කේශ නාලිකාවදී. තේරුණේ කතාව? කොහොමද දෙයක් තමයි වෙන්නේ. පැහැදිලිනේ? ආයෙත් කතාවක් අර මේ ඔය ඉස්සර තියෙන කතාවක්. අර මේ මනමාලි පෝරුවට වැටෙන කතාවක් අහලා තියෙනවා. අහලා නැහැ. අහලා තියෙනවා. මනමාලි පෝරුවට කරපුවා පෝරුවේ වැටෙන කතාවක් කලන්දාල වැටෙන කතන්දරයක්. මනමාලික පරණ මොන හරි සීන් තියෙනවා නම් එහෙම. හා. ඒ වෙලාවදී අහලා එහෙම වෙනවා කියලා. එහෙම. ඇත්තට සිද්ධියක් නෑ. ඒ වෙන්න පුළුවන්ද? නෑ මනමාලික මොනවද තේර වැරදි මොන හරි තියෙනවා පොඩි පොඩි සීන් මොන හරි තියෙනවා. හරිද? එහෙම මොකක් හරි තියෙන වෙලාවක් එහෙම වුණොත් එයා පෝරු උඩ කලන්දා ගන්න පුළුවන්. මං කියන පුළුවන් කියලා. ඇත්තටම පුළුවන්. හරිද? එතකොට මුකුත් පෙර වැරද්දක් නැති කෙනෙක් වැඩෙන්නේ නැද්ද? මේ එතන මෙහෙම හරිද? ඇත්තටම වැඩෙන්න පුළුවන්. වැඩෙන්න පුළුවන් මොකද දන්නවද? දැන් හිතන්නකෝ මේ සාමාන්‍ය බ්‍රයිඩ් කෙනෙක් අඳින්න පටන් ගන්න කීයද වගේද? රෑ 12ට වත් පටන් ගන්න 12 එකටවත් වර පටන් ගන්නවා සාමාන්‍යයෙන්. බ්‍රයිඩ්නස් ඉක්වල මම දන්නව නේද? 12ට පටන් ගන්නවනේ. ඊට පස්සේ 12 ඉඳලාම මේ සැලුන් එකේ වාඩි වෙලා ඉන්නවා ඉතින්. හරිද? ඒ වෙලාවේ වාඩිලා ඉන්න වෙලාව තුල මේ රුධිරය පහළට යනවා ඒ මසල් පම්පේ වැඩ කරන්නේ නැහනේ. පහළ එකතු වෙනවා. ඊට පස්සේ ෆොටෝ ෂූට් එක. ඒකෙත් ඉතින් අර මූවමන්ට් වෙන්නේ නැහනේ. ඒක පොසිෂන් එකෙන් හිටගෙන ඉන්නවා. හරිද? ඒත් මසල් පම්පේ වැඩ කරන්නේ නැහැ. තේරෙනවද? ඊට පස්සේ උදේට කන්නේත් නැහැ සමහර ලාවට. අර ගාපුවා දිය වෙයි කියලා හරි මොකක් හරි එහෙ කර නේද? උදේට කන්නේත් නැහැ සමහර ලාවට. මොකක් හරි ජූස් එකක් බොයි ස්ට්‍රෝ එකක් දාලා. හරිද? දැන් ඇතුලේ ග්ලූකෝස් මට්ටමත් අඩුයි. තේරුණාද? අනිත් එක තමයි මේ හයි හීල්ස් දානවා නම්. හීල්ස් දානවා නම් මසල් පම්ප් එක වැඩ කරන්නේ නැත. ඉතින් කොහොමද මෙහෙමනේ තියෙන්නේ? තේරුණාද? හීල්ස් දානවා නම් ඒ හීල් එක මෙහෙමනේ තියෙන්නේ දැන්. මෙහෙම තියෙනකොට තේරුණාද? එයාගේ වල්ලු කර කොහොමත් පහළට ගිහිල්ලා තියෙන්නේ. තේරුණාද? කොහොමත් මෙහෙට ගිහිල්ලා ආයි දැන් හීල්ස් දාන් ඇවිදිනකොට මේ මූවමන්ට් වෙන්නේ නැහැ වල්ලු කරේ. ඒක පිටින් නිකන් මෙහෙමනේ තියන කකුල. දැන් යා හීල්ස් දාන් හිටිය කියන දවස් දැන් උදේ රෑ 12 ඉඳලා හීල්ස් දාන් ඉන්නවා දැන්. ෆොටෝ ෂූට් එක තියෙනවා. ඊට පස්සේ ඉතින් 9 විතර එනවා පෝරුවට 9 විතර එනවා. දැන් මල් බම වැඩ කරන්නේම නැහැ. ඒක වැටෙනද හැමෝම වැටෙන්න බෑ නේද? හැමෝම වැටෙන්නේ නැහැ. හරිද? දැන් ඔය වගේ වෙලාවක හිතන්නකෝ දැන් ඔන්න පෝරු හිටින් ඉන්නවා මෙහෙම. ඉන්නකොට දැන් හිතන්නකෝ උදේට කාලත් නැහැ. ග්ලූකෝස් ලෙවල් එක අඩුයි. හරිද? මසල් බම වැඩ කරන්නේම නැහැ. මේ ගොඩක් වෙලා වැඩ කරන්නේ නැහැ දැන්. හැබැයි වැටෙන්නේ නැහැ. ඒ වෙලාවට උදේට ධම්මනිකා වගේ ඒවා. ඒ කියන්නේ උදේට වාහිනී ඒවා සංකෝචන කරලා මිදිකලා හීනි කරලා පෙෂ වැඩි කරනවා. ඒ වගේ දේවල් වෙනවා. හරිද? ඒක නිකන් පවත් ගන්න පුළුවන්. හරිද? එතකොට මේ දැන් හිතන්න එයා ඉන්නේ AC කරපු හෝල් එකේ දාන්නකො. පොඩි හෝල් එකක AC කරලා තියෙන්නේ. ගොල්ලෝ ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නේ. දැන් එයා ඉන්න පරිසරයේ ඔක්සිජන් මට්ටමත් අඩුයි. දැන් උදරය පීඩනය අඩුවෙන් තියෙන්නේ. ග්ලූකෝස් එන්නේත් නැහැ කාල නැති නිසා. ඔක්සිජන් එන්නේත් අඩුවෙන්. ඒත් එයා වැටෙන්නේ නැහැ ඉන්නවා. හැබැයි එහෙම ඉන්න වෙලාවක එයාට පොඩි පීඩනයක් ආවොත් එයා විශ්වාස කරොත් එහෙම වැටෙයි කියලා බයක් ආවොත් තේරුණාද? ඒතර යන්නේ. දැන් ඔය කලින් දවසේ ආච්චි බය කරා මෙයා. උඹේ ආච්චි දන්නව සීන් එක පරණ සීන් එක ආච්චි දන්නවා. ආච්චිට මාරුලා තියෙන්නේ. ආච්චි දැන් කියනවා උඹ ඔන්න බලපන් හෙට මං කියන්නේ උඹ හෙට වැටෙනවා. අය සිරියාවතියක දුවත් ඔහොම ඉඳලා වැටුණා. සිරියාවතිය වැටුණා ඒ කාලේ. එහෙනම් ආච්චි බය කරනවා කියලා. හරිද? දැන් සිරියාවතිය වැටුණානේ ඒතර දැන් කෙල්ලයි දන්නේ මේ ගැලමේ දන්නේ වැටෙයි කියලා. ඒ පරණ සීන් එකකුත් තියෙනවනේ. හරිද? අන්න ඒ වගේ බයක් ආවොත් දැන් පොඩ්ඩක් කල්පනා කරනවා. ආච්චිගෝ වගේ වැටෙද්ද දන්නේ නැහැ තා පොඩ්ඩකින්. හරිද? දැන් ආච්චි බය කරලා තියෙන්නේ. එක්කොතර ඇත්තම කියනවා මම. දැන් වගේ අනවශ්‍ය ස්ට්‍රෙස් එකකින් කල්පනා කරන්න ගියොත් අනිවාර්යයෙන් වැටෙනවා. මොකද ස්ට්‍රෙස් එක ඒ ස්ට්‍රෙස් ලෙවල් එක දරා ගන්න තරම් ප්‍රෙෂර් එකක් උදේ නැහැ. තේරුණාද? ඒ ස්ට්‍රෙස් එක දරා ගන්න තරම් මේ ඔක්සිජන් මට්ටමකුත් නැහැ, ප්‍රෙෂර් එකකුත් නැහැ. අනිවාර්යෙන් ස්ට්‍රෙස් වුණොත් වැටෙනම තමයි. ඒක මම කිව්වේ ඇත්තයි කියලා කිව්වේ. වෙන්න පුළුවන් ඒක.
හැබැයි ඉතින් එහෙම එයා විශ්වාස කරන්නේ නැත්නම් මුකුත් නැහැ හෙනයක්වත් නැහැ ඒ පොරු විදලා එන්න පුළුවන් කිසි අවුලක් නැහැ. හැබැයි ස්ට්‍රෙස් නෙ ඉන්නවා. දැක්ක නිකම් බොරුවටනේ බලලා තියෙන්නේ. බලන්න දෙයක් නැහැ. හරිද? එහෙම කවුරු වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ මේ වැටෙන හේතුව අරම. ඒ ඔය ඇත්ත සිද්ධිය වැටෙන හේතුව දන්නේ නැතුව කවුරුගේ කාගෙන් කීමට බය වෙලා හිටියොත් එහෙම පොරුඩ වැටෙනවා. තේරුණාද?